හෙල්මට් එකක් තියෙන්නේ හිසේ ආරක්ෂාවට මිස අතේ එල්ලාගෙන යාමට නොවන බව වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ මතුගම අලුත්ගම මාර්ගයේ හතරකණුව ප්‍රදේශයේදී පසුගිය දෙවැනිදා රාත්‍රියේ සිදු වූ යතුරුපැදි අනතුරෙන් මියගිය මීගම දර්ගා නගරය පහේ කණුව පදිංචි අනගිපුර කෞෂානි සදීමා දිල්රුක්ෂි නැමැති 38 හැවිරිදි තිදරුමාවගේ මරණය වෙනුවෙන් පැවති හදිසි මරණ පරීක්ෂණයේදීය. ඒ හිසේ පැළඳ සිටිය යුතු ආරක්ෂක හිස්වැසුම නොමැතිව ඇය යතුරුපැදිය ධාවනය කර ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වීමත් සමගය. අපරීක්ෂාකාරී රියදුරන් සහ යතුරුපැදිකරුවන් නිසා මේ රටේ යුද්ධයක් තිබුණු කාලයටත් වඩා අද අහිංසක මිනිස්සු මහපාරේ මිය යනවා. ඔවුන්ට නීතියෙන් උපරිමයෙන් දැඩි දඬුවම් දී යුතුයි. නොහික්මුණු යතුරුපැදිකරුවෙකු නිසා මට මගේ දුව නැති වුණා. අහිංසක දරුවන් තිදෙනෙකුට මවක් නැති වුණා යයි මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ පියාවන අනගිපුර සෝමරත්නයන් අය සාක්ෂි දෙමින් පැවසීය. එෙහිදී සාක්ෂිකරු මෙසේද පැවසීය. මේ මියගොස් තියෙන්නේ මගේ දියණිය. ඇය ගුවන් හමුදාවේ සේවය කරන අයෙකු සමග විවාහ වී මගේ ඉඩමේම පදිංචි වී සිටිනවා. ඔවුන්ට පාසල යන දරුවන් 3 දෙනෙක් ඉන්නවා. ලොකු පුතා සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ලබා දැන් උසස් පෙළ හදාරනවා. බෑන ගුවන් හමුදාවේ පලාලි කඳවුරේ රාජකාරී කරනවා. පසුගිය දෙවනිදා දුව ගෙදරට බඩු වගයක් ගේන්න හතර කණුව හන්දියට ගිහින් තියෙනවා. ඒ වෙලාවේ තමයි මේ අනතුර සිදු වී තිබෙන්නේ. මම ආරක්ෂක නියාමනයෙකු ලෙස සේවය කරමින් සිටින විට අපේ ඥාති දියණියක් කෝල් කර මට කීවා කෞෂානි අක්කා අනතුරකටපත් වෙලා සීනවත්ත රෝහලේ ඉන්නවා කියලා. මම ඉක්මනින්ම අලුත්ගම සීනවත්ත රෝහලට ගියා. එවිට දැනගන්න ලැබුණා මගේ දුව මිය ගිහින් කියලා. මගේ දුව අනතුරට ලක් කර තිබෙන්නේ අපරීක්ෂාකාරී යතුරුපැදිකරුවෙක්. ඔහු ඊටාම අධික වේගයකින් යතුරුපැදිය ධාවනය කළ බව ඔහු සමග ගිය අනෙක් තරුණයන් ප්‍රකාශ කරලා තිබෙනවා. මගේ දුවගේ පසුපසින් ගොස් ඔහු මේ අනතුර සිදු කර තිබෙන්නේ. ඔහු මගේ දුව අනතුරට ලක් කිරීමෙන් පසු යතුරුපැදිය නවත්තන්නේ නැතුව දිගටම ගිහින් පසුව ඔහු තවත් යතුරුපැදියක ගැටි බයිසිකලේ වැටී තිබෙනවා. ඔහුගේ කකුලක අස්ථි බිඳීමක් වෙලා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අපරීක්ෂාකාරී යතුරුපැදි ධාවනයට එරෙහිව උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා. මියගිය අයගේ සැමියා වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පලාලි කඳවුරේ සේවය කරන රංජන් නලීම් ප්‍රනාන්දු යන අය මෙසේ පැවසීය. මියගොස් තිබෙන්නේ මගේ බිරිඳ. මා ගුවන් හමුදා පලාලි කඳවුරේ සේවය කරමින් සිටින විට ඥාති සොහොයුරියක් කතා කර මගේ බිරිය අනතුරකට ලක් වී සීනවත්ත රෝහලේ සිටින බව පැවසුවා. පසුව මම පසුදා උදෙන්ම සීනවත්ත රෝහලට ආවත් ඒ වන විට බිරිය මිය ගොස් ඇති බවත් ඇයගේ දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට නාගොඩ රෝහලට ගෙන ගොස් ඇති බව දැනගන්න ලැබුණා. පසුව මම එහි ගොස් බිරියගේ දේහය හඳුනාගත්තා. හිතුවක්කාර පුද්ගලයන් නිසා අපේ රටේ අහිංසක මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වෙනවා. එවැනි අයට උපරිම දඬුවම් දී යුතුයි. මියගිය අයගේ දේහය පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය නාගොඩ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී KTMBT ගුණතිලක මහතා විසින් සිදු කළ අතර මේ මරණය හිසට හා ගෙලට සිදු බරපතල හානි නිසා සිදුවක් බවට වාර්තා කර ඇත. සාක්ෂි මෙහෙයවීම වැලිපැන්න පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් චන්දන විසින් සිදු කරන ලදී. මේ අනතුර පිළිබඳ පොලිස් පරීක්ෂණයේදී මියගිය අය යතුරුපැදිය ධාවනය කළ අවස්ථාවේදී ආරක්ෂිත හිස්වැසුම පළඳින්නේ නැතුව ඒ අයගේ අතේ එල්ලාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් අනතුර සිදු වූ ස්ථානයේ සිට අඩි 100ක් පමණ දුරින් එම හිස්වැසුම වැටී තිබී පොලිසිය සොයාගෙන ඇති බව සඳහන් විය. මේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය පැවැත් වූ වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය. යතුරුපැදියක් ධාවනය කිරීමේදී සහ එහි ගමන් කිරීමේදී ආරක්ෂිත හිස්වැසුමක් පැළඳීම අනිවාර්ය කර නීතියක් තිබෙන්නේ ධාවකයාගේ සහ ගමන් කරන්නාගේ ජීවිතය ආරක්ෂාව සඳහායි. හෙල්මට් නැතුව යන විට පොලිසියෙන් දඩකොලයක් දුන්නොත් එම පොලිස් නිලධාරියාගේ මව්පියන් සිහි කර ඔවුන්ට බනිනවා. නමුත් පොලිසිය ඒ රාජකාරිය කරන්නේ ජීවිත ආරක්ෂාවට බව සිතන්නේ නැහැ. හෙල්මට් එකක් තියෙන්නේ හිසේ ආරක්ෂාවට මිස අතේ එල්ලාගෙන යාමට නොවේ. එසේ නියමාකාරයෙන් හෙල්මට් එක පැළඳගෙන සිටියා නම් මේ අවාසනාවන්ත මරණය සිදු නොවීමට ඉඩ තිබුණා. අද තරුණ පිරිස මහා මාර්ගයේ තවත් අය ගමන් කරන බව නොසලකා කටයුතු කිරීම නිසා මෙවැනි අනතුරු බහුලයි. මේ නැති වෙන්නේ අපේ රටට සේවයක් කළ හැකි වටිනා මිනිස් ජීවිතයි. මේ පිළිබඳ සියලු පුරවැසියන් සැලකිලිමත් විය යුතුයි. අනතුර සිදු කළ යතුරුපැදියේ ගමන් කළ දෙදෙනා මතුගම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලෙස හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා මෙහිදී වැලිපැන්න පොලිසියට නියෝග කළේය.